හිතන්න වාට යම් තෑග්ගක් ලැබිලා තියෙනවා කියලා. මේ තෑග්ග සමාන පෙට්ටි 24ක්. හැම දවසකම හැම කෙනෙකුටම මේ විදිහට මේ පෙට්ටි 24 තෑග්ගක් විදිහට ලැබෙනවා. පොහොසත්වෝ දුප්පත් ශිෂ්‍යයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු වෙන්න පුළුවන්. අපි සියල්ලන්ටම එකම අංකයකින් ඒ කියන්නේ 24කින් මේ පෙට්ටි ලැබෙනවා. තරම මේ තෑග්ග තමයි අපි කාලය කියලා හඳුන්වන්නේ. ඉතිං සමහර අය තමන්ගේ තෑග්ග වන මේ පැය 24ක කාලය තුළ තමන්ගේ වැඩ හොඳින් සිදු කරගනිමින් සාර්ථක ජීවිත ගත කරමින් ඉන්නවා අපි දැකලා තියෙනවා. නමුත් සමහර අය තමන්ට කරන්න තියෙන වැඩ රාජකාරිවලට කාලය මදි කියලා වැඩ කල් දමමින් සාමාන්‍ය ජීවිත ගත කරමින් ඉන්නවා. එතකොට කොහොමද එක් පිරිසකට කාලය මදිවීමත් තවත් පිරිසකට කාලය මදි නොවීමත් වෙන්නේ? අද අපි කාල කළමනාකරණය පිළිබඳ ටිකක් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් නමුත් හැමෝටම තේරෙන විදියට සරල පොඩි ගවේෂණයක් කරලා බලමු. ඉතින් අපි කතා කරන්න යන්නේ මැජික් එකක් නම් නෙමෙයි. අපේ මොළය මේ දර්භයට අදාළව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. අපේ මොළයට එකවර සීමිත දේවල් ගණනකට පමණක් අවධානය යොමු කළ හැකි බව ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක්. උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් මල්ටිටාස්කින් එහෙම නැත්නම් කාර්යයන් කිහිපයක් එකවර කිසි කළමනාකරණයක් නැතිව ඔලුඩට ගත්තහම ඒකෙන් වෙන්නේ ඒ කාර්යයන් ගොන්න සමග එන්න සෑම ආතතිකාරී හැඟීමක්ම ඒවා වෙනුවෙන් ගන්න සෑම තීරණයක්ම නිම නොකළ සෑම කාර්යයක්ම යනාදී කාරණා නිසා ඔයාගේ මොළය ඒ කාර්යයන් සඳහා අවධානය තියාගන්න යද්දී නිරායාසයෙන්ම වෙහෙසට පත්වෙනවා. මනෝවිද්‍යාවේදී ඩිසිෂන් ෆෙටික් කියලා හඳුන්වන්නේ මේ සංසිද්ධිය තමයි. සරලව කිව්වොත් ඔබ වැඩි තේරීම් කරන තරමට ඔබේ තීරණවල ගුණාත්මක බව අඩුවෙන එක තවත් පැත්තකින් වෙනවා. මල්ටිටාස්කින් ඇත්තටම ඵලදායීද? දැන් ඔයා එදිනෙදා කරනා වගේ කාර්යයන් කිහිපයක් හෝ දෙකක් අතර මාරු වෙද්දී පුදුම හිතෙන කාරණාව තමයි ඒ මාරුවීමේ ක්‍රියාවලියට ඔයාගේ මොළය මාරු කිරීමේ පිරිවැයක් ගෙවීමක් සිදු කරනවා. සරලව කියනවා නම් කුඩා එනර්ජි එකක් ඒ කාර්යයන් අතර මාරුවීමටත් වැය වෙනවා. මේ හේතුවෙන් නැවත නැවත අවධානය යොමු කිරීමේදී වාට අමතර කාලයක් සහ ඊට අදාළ ශක්තියක් අවශ්‍ය වෙනවා. බහුකාර්යතාව එහෙම නැත්නම් මල්ටිටාස්කින් ක්‍රියාවලියේදී ඵලදායීතාව 40% පමණ අඩු කළ හැකි බව අධ්‍යයන වලින් පෙනී තියෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් එකවර බොහෝ දේ කිරීමෙන් බොහෝ විට සියල්ල වඩා සෙමින් සිද්ධ කරන්න ඔයාට සිද්ධ වෙන එක වෙනවා වගේම ඔයාට කාලය මදිවීමත් මේත් එක්කම වෙන දෙයක්. ඉතින් මෙතෙන්දි කාලය සාර්ථකව කළමනාකරණය කරන පුද්ගලයින් එයාලගෙන්ම අහන වැදගත් ප්‍රශ්න 3ක් තියෙනවා. එනම් මට දැන් වඩාත්ම වැදගත් වන්නේ කුමන කාර්යද? තරමක් පසුව සිදු කිරීම සඳහා සිටිය හැක්කේ කුමක් සඳහාද? ඉවත් කළ හැකි කාර්යයන් මොනවාද? එනම් මේ මොහොතේ ඉතා අඩු වටිනාකමක් සහිත ටාස්ක් මොනවද කියන එක. ඇත්තටම අපි ටයිම් මැනේජ්මන්ට් වලදී ටයිම් බ්ලොකින් ටෙක්නික් එක කියලා හඳුන්වන්නේ මේකම තමයි. නිශ්චිත කාල පරිච්ඡේදවලට නිශ්චිත කාර්යයන් පැවරීම සහ ඔයාගේ කාර්යයන් කල් තියා තීරණය කිරීමක් මෙතෙන්දි සිදු කරනවා. මේ ක්‍රමවේදයේදී ප්‍රතිඵලයක් විදියට ඔයා වැදගත් නොවන කාර්යයන් ලොකු ප්‍රමාණයක් සිද්ධ කරන්න ගිහින් ඔයාගේ දවසක කාලය වන පැය 24 නිකරුණේ නාස්ති කරගන්න එක ඉතාම අවම වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මොළය ප්‍රගතියක් සහිතව ඉදිරියට යන්න කැමැත්තක් දක්වනවා. ඉතින් පුදුම හිතෙන කාරණාව තමයි ඔයාගේ මොළය ඔයා කාර්යයක් සම්පූර්ණ කරද්දී ඒ කාර්ය කොච්චර කුඩා එකක් වුණත් මොළය අභිප්‍රේරණයට සම්බන්ධ නියුරෝට්‍රාන්ස්මීටර් එකක් සහ හෝමෝනයක් වන ඩොපමීන් නිකුත් කරනවා. මේ නිසාම තමයි සාර්ථක පුද්ගලයන් තම තමන්ගේ කාර්යයන් සමස්තය එකපාර ඔලුව උඩට ගන්නේ නැතුව කාර්යයන් කොටසින් කොටස සම්පූර්ණ කරගෙන යද්දී තෘප්තියක් සමග හොඳින් මේ වැඩේ නියැලෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශාල ඉලක්ක කුඩා පියවරවලට කැඩීම ඒවා පහසු කරනවා විතරක්ම නෙමෙයි. ඒ මගින් ඔයාගේ මොළයට අඛණ්ඩව වැඩක් කරගෙන යන්න අවශ්‍ය කරන පසුබිම ඔයා තුලම නිර්මාණය වෙනවා. මතක තියාගන්න. අද මට කොච්චර වෙලාවක් වැඩ කළ හැකිද කියලා අහනවා වෙනුවට අද දවස තුල මං කළ යුතු වැදගත්ම දේ කුමක්ද කියලා ඔයාගෙන් අහලා බලන්න. ඉතින් කාල කළමනාකරණය කියන්නේ ඔයාගේ පැය 24 කාලය දීර්ඝ කර ගැනීමක් වගේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් නෙමෙයි.
කාල කළමනා කරණය යනු සැබැවින්ම වැදගත් දේ සඳහා ඉඩක් වෙන් කිරීමයි. ඉතිං ඒත් එක්කම වීඩියෝ එක අවසානයට අපි ඇවිත් තියෙන්නේ සහ ඔබට සුබ දවසක්.